සියලු දෙනාටම තෙරුවන් සරණයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද අපි ඉගෙන ගන්න සෝදානම් වන්නේ ඒ උතුම් මහා සංඝ රත්නයේ දක්ඛිනීය ගුණය ගැන. පින්වත්නි, ඒ මහා සංඝ රත්නයේට දක්ඛිනීය කියලා කියන්නේ ඇයි? උන්වහන්සේලාට මහා පිනක් රැස් කරගන්න දක්ෂිනාවට සුදුසු පිරිසක්, අනන්ත අප්‍රමාණ පින් රැස් කර ගැනීමට දක්ෂිනාවට සුදුසු පිරිසක් නිසා තමයි උන්වහන්සේලා දක්ඛිනීය වන්නේ. පින්වත්නි, මේ ලෝකේ අපි ගත්තොත් තිරිසන් සතෙකුට දෙන දාණය ආත්ම භාව 100ක් විපාක දෙනවා. ඒ වගේම මනුස්ස ලෝකයේ දුස්සීල තැනැත්තෙකුට ආහාර වේලක් දුන්නොත් ආනිසංස 1000ක් විපාක දෙනවා. ඒ වගේම මනුස්ස ලෝකයේ සීලවන්තයෙකුට දෙන දාණය තිසරණ සරණ ගිහිල්ලා නැති හැබැයි සීලවන්තයි, ඒ බඳු කෙනෙක්ට දෙන දාණයෙන් ආනිසංස ආත්ම භාව ලක්ෂයක් විපාක දෙනවා. ඒ වගේම බුදු සසුනෙන් බැහැර කාමයන් කෙරේ විතරාගී ඍෂිවරයෙකුට දෙනවා නම් යම් ආහාර වේලක්, එයින් කෝටි ලක්ෂයක් විපාක තියෙනවා. එතකොට මෙන්න මේ කියන දේවල් ප්‍රමාණ සහිතයි. හැබැයි බුදුරජාණන් වහන්සේගේ මහා සංඝ රත්නය උදෙසා, ඒ බුදුරජාණන් වහන්සේගේ මහා සංඝ රත්නය රාග ද්වේෂ මෝහ දුරු කරන ප්‍රතිපදාවේ ගමන් කරන උත්තම පිරිසක්. ඒ වගේම රාග ද්වේෂ මෝහ දුරු කළ පිරිසක්. ඒ නිසා උන්වහන්සේලාට දෙන දාණයෙන් ලැබෙන විපාක අනන්තයි, අප්‍රමාණයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කප්පානි සත සහස්සානි සංඝේ දින්නං නනස්සති. කල්ප 10000 වාරයක් ගෙවිලා ගියත් සංඝයා උදෙසා පිදූ දානේ විපාක අවසන් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා යම් කෙනෙකුට මේ ලෝකේ පින්දහම් රැස් කරගන්නට අනන්ත අප්‍රමාණ පින්දහම් රැස් කරගන්නට කැමති නම් ඒට සුදුසුම පිරිස තමයි මහා සංඝ රත්නය. එතකොට උන්වහන්සේලා තමයි දක්ඛිනීය වන්නේ. අන්නේ දක්ඛිනීය ගුණයෙන් යුතු ඒ උතුම් මහා සංඝ රත්නය ගැන හිත පහදවා ගන්න ඔබ අප සෑම සියලු දෙනාටම ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.